අයට මෙතනින් නැගෙනහිර දොරටුව. එතනින් මේ පැත්තට යන්න ඕන. අපි බස්නාහිර දොරටුව පැත්තට යන්න ඕන. මෙතන තියෙන නැගෙනහිර දොරටුව. එතකොට අපි මේ පැත්තෙන් බස්නාහිර දොරටුව පැත්තෙන් තමයි ඒ නාගයින් පැමිණෙන දොරටුව බටහිර දොරටුව පැත්තට යන්න තියෙන්නේ. ඔන්න දැන් මේ පැත්තට බටහිර දොරටුව පැත්තට ආවා. ඔයාලට පේනවා ඇති. මෙන්න මම බටහිර දොරටුව පැත්තට ආවා. ඔයාලට පේනවා ඇති මේ දොරටුව ගාව එතන තනකොළ වවලා තියෙනවා. එතකොට මෙන්න මේ ඇත් රූප තියෙන මේවා පිළිසකර කරපුවා. මේ අර පැරණි රූප ඒවා පිළිසකර කරලා නැහැ. ඒ විදිහට ඒ ණයට බලා ගන්න හරි ගසලා තියෙන්නේ මේ. ඒවයි කිසිම පිළිසකර කිරිල්ලක් නැහැ. එතකොට මෙන්න ඒ දොරටුව නාගයින් ඇතුළු වෙන දොරටුව මෙන්න මෙතන. මෙන්න මෙතන පොකුණක් තියෙනවා. මේ පොකුණෙන් තමයි ඒ නාගයින් පැමිණිලා මෙන්න මෙතනින් තමයි පාදෝවණය කරලා ඇතුළට යන්නේ. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන ඇතුළ මෙන්න මෙතනින් තමයි පාදෝවණය කරන්නේ. පාදෝවණය කරලා මෙතන ඇතුළට යන්නේ. එතකොට ඒ කෙලින්ම පේන්න තියෙනවා ඔයාලට මෙන්න අනිත් පැත්තෙන් පඩිපෙළ. ඒ පඩිපෙළින් මෙන්න මෙතනින් තමයි පැමිණෙන්නේ. මෙන්න ඒ නාගයින් පැමිණෙන පඩිපෙළ. මෙතනින් අපි දැන් ඉහළට නගිනවා. ඔයාලට පේනවා ඇති මෙන්න ඒ බිම. එතකොට මුලින්ම එතනින් අපි දැන් ඇවිල්ලා අයි පඩිපෙළෙන් නැගලා ඇවිල්ලා මෙතන මේ පොඩි භූමියක් තියෙනවා. එතනින් බහින්න තියෙනවා. ඒ පඩිපෙළෙන් බැහැලා ඒ පඩිපෙළින් බැහැලා ඔයාලට බලන්න පුළුවනි. මෙන්න මේ පඩිපෙළ. ඒ පඩිපෙළින් දැන් අපි අර පඩිපෙළක් නැග්ගා. එතනින් උඩ ඊට පස්සේ පඩිපෙළක් බහින්න තියෙනවා. මෙන්න මෙතන ඉඳන් බලපුවහම ඔයාලට පේනවා ඇති ඒ දොරටුව. නාගින් ඇතුළු වෙන දොරටුව. ඊට පස්සේ මෙන්න මෙතන බලන්න. මෙතන මේ තල් ගහක් තියෙනවා. මෙන්න මෙතන මේ කණු හතරක් ලකුණු කරලා තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි නාගයින් පැමිණෙන්නේ. මෙන්න මෙතන තමයි නාගයින් පැමිණෙන තැන තියෙන්නේ. මේ තියෙන්නේ මෙතන පුරාවිද්‍යායකෙන් කැනීම් කරන්න හරි ගස්සලා තියෙනවා. ඊට පස්සේ මේ ඒ කැනීම් කරනකොට මේ ඒගොල්ලෝ කරන්න බැරි වෙලා තියෙනවා. මේ මෙතන මාම කෙනෙක් කිව්වා මේ ඒ කැනීම් කරන්න හදනකොට ඒගොල්ලෝ බය වුණා හරි මොකක් හරි එකක් තියෙනවලු. ඒක දන්නේ නැහැ හරියට. මෙතනින් තමයි ඒ නාගයින්
එන තැන ඒකයි මේ ලකුණු කරලා තියෙන්නේ. එතකොට මෙතනින් නාගයින් පැමිණිලා ප්‍රථමයෙන් ස්නානය කරන්න යනවලු. ඒ යන තැන මම ඔයාලට පෙන්නන්නම් ඒ පොකුණ. බලන්න මේ වටපිටාව පොඩි අඩිපාරක් තියෙනවා. පොඩි අඩිපාරක් තියෙනවා. එතකොට එයාලා ඇවිල්ලා ප්‍රථමයෙන් ස්නානය කරනවලු. ස්නානය කරන්න මෙතෙන්ට එනවා කියලා ඒ මාමා කිව්වා දවසක්. මම ලයිව් එකේ දීලා තියෙනවා විස්තරේ. මම නැවත ආයේ මේ පොඩි වීඩියෝ එකකට ගන්න හදන්නේ. බලපු නැති කෙනෙකුට බලන්න. ඔයාලා සර්ච් කරොත් බලා ගන්න පුළුවනි. ඒ ලයිව් එකේ සම්පූර්ණ විස්තරේ දීලා තියෙනවා. මේ තියෙන්නේ පොකුණ. විශාල පොකුණක්. බලන්න. මෙතනින් තමයි ඒ නාගයින් ස්නානය කරනවා කියලා කියන්නේ. අර අතන පඩිපෙළක් තියෙනවා පොකුණට බහින්න. හරි අපි නැවත යමු. දැන් අතනින් නාගයින් පැමිණලා මෙතනින් ස්නානය කරලා වටපිටාව බලන්න පුළුවන් ඔයාලට මේ. පොඩක් කැලේ මේ හරිය. මේ තියෙන්නේ නාගයින් පැමිණෙනවා කියප එක නැවත බලා ගන්න පුළුවන් ඔයාලට. කැනීම් කරන්න ගිහිල්ලා නතර කරලා තියෙන තැනක් එතනින් තමයි එනවා කියන්නේ වන්දනා කරගන්න. ඒතකොට මම නැවත ආයේ උඩට නගිනවා. උඩට නැගලා ඔයාලට පෙන්නන්නම් මෙන්න මේ සයිට් එකට එනකොට මෙන්න මෙතන පොකුණක් තියෙනවා. මෙතන පොකුණක් තියෙනවා. මේ මෙතන හිටපු මාමා කිව්වා මෙතනිනුත් පාදෝවණය කරනවලු. ඒ දෝවණය කරලා තමයිලු මෙන්න නැවත බහිනවා. මෙන්න මෙතනින් නැවත අතනින් පාදෝවණය අර පොඩි පොකුණෙන් පාදෝවණය කරලා තමයි ඇතුළට යනවා කියලා කියන්නේ.